තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම අදත් අපි වටින දහම් කරුණක් සමග එකතු වෙන්න සූදානම් වෙන්නේ. අද අපි සූදානම් වෙන්නේ වර්තමානයේ ධර්ම දේශනා. ඇත්තටම බුදුහාමුදුරුවන් වහන්සේගේ අරමුණ ඔස්සේම පවතිනවාද නැද්ද? අද වර්තමානයේ දේශකයන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා විසින් කරන දේශනාවන් බුදුන් වහන්සේගේ අරමුණ ඔස්සේම දේශනා වෙනවාද කියන එක පිළිබඳව පොඩි සාකච්ඡාවක් කරන්න තමයි අපි අද දවසේ මේ දේශනාව සිද්ධ කරන්නේ. මුලින්ම භික්ෂුන් වහන්සේලා කරන දේශනාවන් ඇත්තටම බුදුන් වහන්සේගේ අරමුණ වෙනුවෙන් කරන දේශනාවන්ද කියලා දැනගන්නට කලින් අපි මුලින් දැනගත යුතුව තියෙනවා ලෞතර බුදුහාමුදුරුවෝ කෙනෙක් ධර්මය දේශනා කරන්නට වෙච්ච අරමුණ මොනවාද කියන එක. මෙන්න මේ බුදු කෙනෙක් යම් දේශනාවක් කරන්න ධර්මයක් දේශනා කරන්නට අරමුණු වෙච්ච කාරණා පහක් අපට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ කාරණා පහ තමයි අපේ ලෞතර බුදුවරු අවබෝධයට මුලින්ම පත් වෙලා අවබෝධය සඳහා ධර්මයේ දේශනා කරනවා. පාලියෙන් සඳහන් කරනවා නම් බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. අවබෝධයට පත් වෙලා ලෝකයාට අවබෝධ කරවීම පිණිස ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම තමයි තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. බුදුවරු මේ සසර ඕගේ තරණය කරලා ඒ තරණය කරන්න ඕනේ කොහොමද කියලා බුදුවරු ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම තමයි සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේසේති. ශාන්තියකටපත් වෙලා බුදුවරු ශාන්තියටපත් වෙලා මිනිසුන්ට ධර්මයේ දේශනා කරනවා ශාන්තියටපත් වෙන්නේ කොහොමද කියලා. ඊළඟට හතරවෙනි කාරණාව දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති. දමණයට පත් කරගලා ලෞතර බුදුවරු ෂඩ් ඉන්ද්‍රියන් දමණයට පත් කරලා ඒ ෂඩ් ඉන්ද්‍රියන් දමණයට පත් කරන්නේ කොහොමද කියලා බුදුවරු දේශනා පවත්වනවා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. බුදුවරු පරිනිර්වාණයට පත් වෙලා නිර්වාණයට පත් වෙලා පරිනිර්වාණයට පත් වෙන්නේ කොහොමද කියලා බුදුවරු දේශනා පවත්වනවා. එහෙනම් බුදුවරු ධර්මයේ දේශනා කරන අරමුණු පහයි තියෙන්නේ. පළවෙනි එක ලෝකයාට අවබෝධ කරවීම පිණිස මේ සසර දුක අවබෝධ කරවීම පිණිස ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම මේ සසර සැඩපහර තරණය කරන්න ඕන විදිය ගැන ලෞතර බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම ශාන්තියකටපත් වෙන්නේ කොහොමද කියලා බුදුවරු ධර්මයේ දේශනා කරනවා. ඒ වගේම තමයි ෂඩ් ඉන්ද්‍රියන් දමනය කරන්න ඕනේ කොහොමද කියලා බුදුවරු ධර්මයේ දේශනා කරනවා. පරිනිර්වාණයටපත් වෙන්නේ කොහොමද කියලා ලෞතර බුදුවරු ධර්මයේ දේශනා කරනවා. එහෙනම් මෙන්න මේ අරමුණු පහ පමණයි බුදුවරයෙක් මේ ලෝකට ධර්මයේ දේශනා කරන්නට හේතු කාරණා වෙන හේතු කාරණා පහ. එතකොට මෙන්න මේ හේතු කාරණා පහෙන් පිට යම් දේශනාවක් සිද්ධ වෙනවද? ඒක බුදුහාමුදුරුවන්ගේ අරමුණ වෙනුවෙන් පවත්වන්නා වූ දේශනාවක් නෙමෙයි. මේ කරුණු පහම එකට කැටි කරලා ගත්තම අපට සාරාංශ වශයෙන් කියන්න පුළුවන්කම තියෙනවා ලෞතර බුදු කෙනෙක්ගේ ධර්මයේ පවතින්නේ දුක නිවීම සඳහාම පමණයි. එහෙනම් ලෞතර බුදු කෙනෙක්ගේ දේශනාව පවතින්නේ දුක නිවීම සඳහා පමණයි. මෙන්න මේ කාරණා පහ වෙනුවෙන් යම් දේශනාවක් පවත්වනවා නම් දුක නිවීම සඳහා දේශනාවක් පවත්වනවා නම් යම් භික්ෂුවක් දේශකයන් වහන්සේ නමක් ඒ අනිවාර්යයෙන්ම බුදුන් වහන්සේගේ අරමුණ වෙනුවෙන් පවත්වන දේශනාවක්. එහෙනම් මේ දේශනාවන්ගෙන් පිට යම් දේශනාවන් පවත්වන මේ අරමුණු පහෙන් පිට යම් දේශනාවක් පවත්වනවා නම් ඒවා සාමාන්‍ය දේශනා විතරයි. ඒවා බුද්ධ දේශනා බවට පත්වන්නේ නැහැ. එහෙනම් අපට අද වර්තමාන සමාජයේ බලන්න පුළුවන් සිනහ ගැන්වීම පිණිස, බය වැද්දීම පිණිස,
කාමය ඇතිවීම පිණිස විවිධ දේශනාවන් පවත්වනවා. කවදාකවත් බුදු කෙනෙක් කාමය වැඩි වෙන්න, ආශාවල් තණ්හාවල් වැඩි වෙන්න බණ කියන්නේ නැහැ. කිසිම බුදුවරයෙක් බිය වැද්වීමට බණ කියන්නේ නැහැ. කිසිම බුදුවරයෙක් සිනහ ගැන්වීම පිණිස උසුළු විසුළු සඳහා බණ කියන්නේ නැහැ. අර්ධ වර්තමානයේ එවන් දේශනාවන් පවතිනවා නම් භික්ෂුන් වහන්සේලා විසින් පවත්වනවා නම් ඒවා බුද්ධ දේශිත ඒවා නෙවෙයි, බුදුන්ගේ අරමුණු ඔස්සේ පවතින දේශනාවන් නෙවෙයි. ඒවා ශ්‍රවණය කිරීම තුළින් යම් සහනයක් ඔබට ලැබේවි කියලා අපිට කියන්නත් පුළුවන් කමක් නැහැ. ඒක නිසා අපිට ජීවිතයේ සංසාරයේ සහනයක් ලබන්නට නම් අනිවාර්යයෙන්ම අර මම මුලින් සඳහන් කරපු අරමුණු පහ ඔස්සේ දේශනා කරන ධර්මයක් නම් පමණයි ඔබගේ දුක නිවීම සඳහා පවතින්නේ. ඒ නිසා ඒ දේශනාවන් පමණක් ශ්‍රවණය කරලා ඒ දේශනාවන් වෙනුවෙන් විතරක් උනන්දුව දක්වලා ඒවා පිළිපැදලා සසර ඕගය තරණය කරන පිළිවෙත් මඟ පුරන්නේයි මතක් කරමින් ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.